හැලෝ විවස් කොහොමද අපි බලමු සාමාන්‍ය කියුබ් එකක් හදනකොට අපිට අවශ්‍ය වෙන ෆෝමියුලා දෙක තුනක් බලමු. හරිද? මේ කියන්නේ අපි මේ ක්‍රොස් එක හදා ගන්නවා නම්, ඒ කියන්නේ ක්‍රොස් එක කියන්නේ මේ පාට අන්තිම එක හදා ගන්න. අපි ඒකට යූස් කරනවා J ෆෝමියුලා කියලා. ඒ කියන්නේ J අකුර හැඩයට තමයි හදාගන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ගත්ත මේ ක්‍රොස් එක. හරිද? මේක අරගෙන මෙහෙම පල්ලෙහාට දාලා මේක අරගෙන හංගලා උඩ තියෙන කයි ගෙනලා පල්ලෙහාට ගෙනලා හංගපු එළියට ගෙනලා මේක උඩට කරලා මේක හදනවා. එතකොට දැක්කද මේක වෙනස් වෙනවා. ඒක දිගින් දිගටම කරනකොට ඒ ස්ථානයටම ඒක එනවා. ඒ කියන්නේ මේ ෂේප් එක අපිට හදා ගන්න පුළුවන්. දැන් දැක්කද මේ J ෆෝමියුලා එක J අකුර පැත්තට තියාගත්තා නම් හරි ලේසියි. දැක්කද මේ ක්‍රොස් එක හදා ගන්න තමයි අපි මේ දේ කරන්නේ. තේරුණාද? ඊළඟට බලමු අපි කෝණ ෆෝමියුලා එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ කෝණවල එකතු කරන්න හරියට පාට වෙන තියෙනවා. ඒ වුණාට මේක අනිත් පැත්තට හැරලා තියෙනවා නම් අපි උදාගන්නේ කෝණ ෆෝමියුලා එක. දැන් මෙහෙම ගත්තොත් අපි දැන් මේක පල්ලෙහාට කරලා මේක දෙපාරක් පිටිපස්සට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේක උඩට කරනවා. ඊට පස්සේ ආපස්සට මෙතනට ඇවිල්ලා ගෙනල්ලා තියලා මේක පල්ලෙහාට. අපි මේකට කියනවා කෝණ ෆෝමියුලා කියලා. තේරුණාද? මේක දිගට කරොත් අය අර තිබිච්ච විදිහටම එනවා. මේකට අපි කියනවා කෝණ ෆෝම්. ඒ කියන්නේ කෝනර් එකට කරනවා. තේරුණාද? මේක අනිත් පැත්තට. ඒ කියන්නේ මේක අපි J ෆෝමියුලා එක අර මේ කෝණ ෆෝමියුලා කරනවා නම් වම් පැත්තට කරනවා වගේම අන්තිම ස්ටෙප් එකට මේ දකුණු පැත්තටත් කරන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකේ ලෙෆ්ට් සයිඩ් එකට රයිට් සයිඩ් එක කරොත් මේක ලෙෆ්ට් සයිඩ් එකට අපි ඒකම කරන්න දැනගන්න. ඒ කියන්නේ ඒ විදිහටම තමයි ඒ ටර්න් වෙන විදිය තමයි වෙනස්. තේරුණාද? ඒ විදිහ තමයි කරන්නේ. තේරුණාද?